හයි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ගෙනලා තියෙන්නේ සීක්‍රට් ප්ලේස් එකක් තමයි මේක මොකක්ද දන්නවද මේක ඇවිල්ලා පිටසක්වල යානයක් හරිද ඒ කියන්නේ බස් ගේම් එකේ ඉතින් තියෙනවා ඒලියන්ස් මේ ඒලියන්ලා ඉන්න තැන් කීපයක් හරිද ඒ මං හොයාගත්ත එකක් නෙමෙයි මේක මම මේ වීඩියෝ එක කරලා තමයි ඉතින් මේ ගැන වීඩියෝ කරන්න හිතුවේ හරිද ඉතින් මැප් එකේ අපි දාගන්න ඕනේ මේ සෝලෝ ඉඳලා සුරබායා කියන එකට හරිද හරි ඉතින් එතන මට ඩීඩ් ඔෆ් කරන්න බැරි වෙලා මේ එතන ඇඩ් එකක් තියෙනවා මම ඒක ස්කිප් කරන්නම් හරිද කරා වීඩියෝ බලද්දි ඉතින් කරලා ඉවරයිනේ හරිද දැන් ඉතින් මේකේ මැප් කීයක්ද දන්නේ පොඩ්ඩක් ඉන්න මේ විදිහ යන්න ඕනේ මෙහෙම කියලා අප ගන්නකෝ යන්න ඕනේ මෙන්න මෙතන කියපුවාම වෙනයි ආවලන්න යන්න මෙහෙම දාලා ගොනුමඩ ගන්න හරි ඉතින් ලංකා ප්‍රකට හෝන් එකක් ගැහුවා මෙහෙම ඉතින් පළවෙනි මැප් එක එහෙම ඉතින් මැප් එකේ තියෙන විදිහට යන්න ඕනේ මේ විදිහටම තව ප්ලේස් එකක් තියෙනවා ඒකටත් යම් පුළුවන් වුණොත් ඒක තේරෙන්නේ මිනිත්තු 18ක්ද කොහෙද විනාඩි 15 වෙනි දාන්න පුළුවන් මම ඉතින් කපලා මෙහෙම ගිය පාර ගැන හැබැයි views තිබ්බා 200 ගාණක් ඒ වුණාට ඉතින් like නෑ like ඉතින් 7යිද 8යිද කොහෙද කවන්නේ ඉතින් මේ පළවෙනි වීඩියෝ එකනේ අවුලක් නෑ ඉතින් මේකට ඉතින් 10ක් පන්නලා දාලා දෙන්න ඉතින් මොකුත් තියෙන්නේ නෑනේ ඔය like එක ඉතින් බාගෙන යන්න හරිද මේක ඉතින් ඕගොල්ලෝ බලනවා නම් ඕගොල්ලෝගේ යාළුවන්ටත් ඉතින් බලන්න මේක share කරන්න like එකකුත් ඉතින් දාන්න මොකුත් තියෙන්නේ නෑනේ subscribe කරපු නැතේ ඉතින් subscribe පාරකුත් දාන්න හරිද මම ඉතින් මේ ටික මම හිතුනොත් එහෙම edit කරද්දී ස්පීඩ් කරනවා ඒක අවුලක් නෑනේ එහෙම ඉතින් යන්න දෙන්න ඕකේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ මේ මොකද්ද මේක ගේම් එකේ සවුන්ඩ් තිබ්බේ නෑ මගේ සවුන්ඩ් එක විතරයි තිබ්බේ ඒ වුණාට ඉතින් මොනවා කරන්නද ආයේ වීඩියෝ කරන්න බෑනේ ඒකෙන් මම දැම්මා Ingat di home gagawin ang lulong bosi. Aduh, ini banyak ini. Mungkin Dewi map ka tiyan lo ni. Ye map ke diye date denna giyata passe තුන්වෙනි map එකේ තමයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ හිතුනොත් මේ වීඩියෝ එකේම දානවා නැත්තම් මේ තව වීඩියෝ එකක් කරලා දාමු ඒලියන් කෙනෙක් ඉන්න තැනකට යමු ඒකත් වීඩියෝ එකකින් තමයි බලුවේ ඉතින් channel එකේ නම කියන්නේ එහෙම මේ copyright එකේ එහෙම බලන්න කරන්න හරි දැන් තුන්වෙනි මැප් එක තමයි ලෝඩ් වෙන්නේ. එතකොට ඉතින් ඒකේ තමයි වැඩේ තියෙන්නේ. හරිද? පේන්නම් මෙන්න මේ. දැන් මෙහෙම යද්දි මේ මෙතනින් හරවන්න දෙනවා නේද? ඕක හරවන්න නැතුව මේ කෙලින් පාර මෙහෙම යන්න ඕනේ. හරිද? එතකොට මේ වගේ නිකන් කොටුවක් වගේ තියෙන ප්ලේස් එකක් හම්බෙනවා. හරිද? ඔතනනොත් ගියාට පස්සේ එන්න මේ මෙතන අර බිල්ඩින් එකක් එහෙම තියෙන්නේ. ඔය ටිකේ වගේ තමයි ප්ලේස් එකේ ඉන්නේ හරිද? හරිද? මේ කෙලින්ම යන්න ඕනේ. එන්න ගියාට පස්සේ තමයි තියෙන්නේ. ඒකත් න්යාර
එහෙනම් පාරක්ම වගේ පේන්නේ නැහැ ගෙන කැලේට දාන්න වගේ තියෙන. එතනින් දාලා යන්න. ඉතින් හරවන්න නැතුව කෙලින්ම යන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ තමයි. තව ටිකක් ගියපුවාම ගොඩක් දුර යන්නේ. ටිකක් ගියපුවාම තියෙනවා ප්ලේස් එක. යන්න මේක දාලා. නිකන් එතනින් මෙහෙම යන්න පුළුවන් විදිහට වගේ හදලා එතනින් යන්න ඕනේ. මෙතනින් මෙන්න මෙතනින් දාද්දි බස් එක ටිකක් වේගෙන් ගිහලා දාන්න නැත්තම් ඉවර හිර වෙනවා. හරිද? අන්න දැක්කද හිර වුණා. ටිකක් වේගෙන් ගිහලා එතනම දාන්න ඕනේ සුනික. නැත්තම් ඉවරයි. ඔන්න පිටිපස්සට මාර්ගෙන දාමු. හෙන්න වේගෙන් ගිහලා අතනින් දා ගන්න ඕනේ කොහොම හරි. හරි බඩු හරි. කොහොම දාගෙන යන්න. මේ ඕගොල්ලොන්ට කියන්න ඕනේ මේ එළියෙන් මේ ෂිප් එක වගේ එක පේන්නේ මේ සෙටින්ග්ස් වල පෙන්වන්න මේකට ගියපුවාම මේක තියෙන්නේ මේ දෙක තියෙන මම මාරු කරන්නේ ඒකේ මේකට දාලා තියාගන්න ඕනේ. නැත්තම් මේකට දාලා තියාගත්තා නම් පේන්නේ නැහැ. මේකට දාලා තියාගත්තාම තමයි පේන්නේ. එහෙම තමයි කිව්වේ වීඩියෝ එකේ. හරිද? යන් ටික දුරක් යද්දි පේන මේක. අර දැක්ක අර ගෙවල් ඊටන් තියෙනවා මේ ටික. අර දැක්කද මතු වුණා අතන. අර පේන්නේ. ඒකේ මොකද්ද එකක් තියෙනවා. මම ඊට කලින් ගියා ඉතින් ඒක පාරක් නැත්තම් ඉතින් තිබ්බේ නැද්ද මචාටරනේ වීඩියෝ එක කරද්දි. මම ගියා ඉතින් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරිද? මේකට බස් එක දැම්ම කියලා මම මොකුත් වෙන්නේ නැහැ. මේකට ඇද ගන්න නේ. දැක්කද එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඕන්න ඉතින් ඈතට ගිහිල්ලා බලමු. දැක්කද අරගේ මිනිහෙකුත් ඉන්නවා. ඕගොල්ලන්ට පේනවද? ඒක කැරගෙන ආවා. මං ඉස්සෙල්ලා පොඩ්ඩක් නිකන් දුරින් ඉඳලා බලාගෙන ගියේ මේ අර දැක්කද නිකන් ජනෙල් වගේ ඒවා තියෙනවා. පොඩ්ඩේ ඉන්නේ. ඕගොල්ලන්ට නම් පෙන්නන්න. මෙන්න මේක දාලා. අර පේනවද ඕගොල්ලන්ට අර මිනිහෙක් ඉන්නවා බං අතන අඩෝ. ඌ මැරිලා ඔය ඉන්නේ. අර බලහංකෝ. ඌ මැරිලා ඉන්නේ කොහොම හරි අර. ඌ මැරිලාද නිකන් කලන්තයක් වගේ දාලා දන්නෙත් නෑ. කොහොම හරි ඔහොම තමයි තියෙන්නේ. හරිද? බස් එකක් තියෙනවා ඉතින්. හරි ඉතින් එහෙනම් මෙතනින් නවත්තන නෑ අනිත් එකක් බලමු. ඒකට ඉතින් මම ඉතින් මෙතනින් මේ ටික කපන්නම් ගෑරේජ් එකට යන්න ඕනේ. හරි මේකෙත් මේකට ගියා. ඒක දාන්න ඕනේ මේ මොකද්ද මේක දාගන්න ඕනේ. හරිද? පොඩ්ඩක් ඉන්න. ඕනේ ඒක නෙමෙයිනේ. පොඩ්ඩක් ඉන්න මට පොඩ්ඩක් අමතකයි. කොහෙටද දාගන්නේ? මෙහෙම කරන්න මම දැන් මෙතනින් මේ වීඩියෝ එක නවත්තලා
ඒක ඒ ප්ලේස් එක බලාගෙන ආය වීඩියෝ එකට එන්න. හරිද? එහෙම කරු. හරි ඉතින් මං ගිහලා බලාගෙන ආවා. මෙන්න මේ පෙල් මෙරල් කියන එකයි මේ පෙල් බක් අනේ මන් දන්නේ කියවන්නත් එහෙම කියන්න කිව්වොත් එහෙම චාටර් එනවා. මේක මේ දාගatti මේක ඉස්සරහම දාලා ඊළඟට මේක දාගන්න ඕනේ නැත්තම් බලා ගන්න බැරි වෙයි. ඊට පස්සේ කෝඩ් හරි ඉතින් එතන මේ මට ඩේටා ඔෆ් කරන්න බැරි වෙලා ආය ඇඩ් එකක් ප්ලේ වුණා. අරක බලන් ඉද්දි හරි ඉතින් අර කිව්ව විදිහට මැප් එක දාගන්න ඕනේ. හරිද? මේකේ නම් පළවෙනි මැප් එකේ එන්න ඕනේ තියෙන්නේ. හරිද? එහෙම යද්දි ආටෝ මේක එන්නේ වැරදි. හරි ගමන්නේ යන්කෝ එහෙනම්. කමන්නේ ඒක තිබ්බේ නැති වුණොත් එහෙම ඊළඟ වීඩියෝ එකෙන් ගියමු. එහෙම තිබ්බේ නැති වුණොත් එහෙම ඉතින් ඕගොල්ලෝ මේක රූට් එකක් විදිහට ඉතින් සලකා බලාගෙන මේ බලන්න. අවුලක් නැහැනේ. යමු. අනේ මං හිතන්නේ මේක තමයි නේ වඩෝ. අඩෝ මේක නෙමෙයිනේ මම මේ හින වෙනස්. දන්නේ බයි යන්කෝ කමන්නේ. නෑ මේක තමයි මේ ටික තමයි. අවුලක් නෑ. මේ ටික තමයි. අවුලක් නෑ. මම දැන් ගොඩක් සැරයක් කිව්වනේ අවුලක් නෑ. හාය දැක්කද කිව්වා. කමන්නේ තියන්. හරි මේක තමයි. හරිද? මේක මේ පළවෙනි මැප් එකේ තමයි පොට් එක තියෙන්නේ. හරිද? මේ ප්ලේස් එක යද්දි මේ මෙහෙම තමයි තියෙන්නේ. හරි දැන් අපිට ඒව අල්ලන්න ඉන්නේ. මෙන්න මෙතන තමයි අඩු වෙන්නේ. හරිද? මේ මෙතන දාගන්න ඕනේ. දැන් පුළුවන්කට මොකද්ද මගුලක් කෝඩ් එකකුත් තියෙනවා. ඕකෙන් මෙන්න මෙහෙම යද්දි ඕගොල්ලොන්ට පේනවද මේ මෙන්න මෙතන මේ ඉදරක් තියෙනවා මෙතන තියෙන්නේ. ඕකට යන්න ඕනේ. හරිද? එහෙම යන්න ඕනේ මෙතනින් මෙහෙන් ගියාට හරියන්නේ මෙහෙන් ගියාට යන්න බෑ පොඩ්ඩක්. නිකන් දකුණට වගේ වෙලා යන්න දොරකින්. හරිද? ඊට පස්සේ මෙහෙම ඇතුලට ගිහපුවම මෙන්න මෙහෙම එක මෙහෙම වැටෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් මේ එහෙම මේ තියෙන්නේ. අර මේ රහස් ගුහාවකට යන එකක් තිබ්බ නේද? ඒ එක වගේ තමයි මේ යට එහෙමත් මේ. දැක්කද? හරිද? මේ බස් එකක් තියෙනවා. එහෙනම් එහෙම තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙහෙම ටික අස්සර ගිහපුවම අඩෝ මේ මුන් අපේ ගේම් එක ගහනවා. මේ ගේම් එක නිකන් ඉතින් මෙහෙම ගියාම හරිද? මේ හැම එකම තියනවා. එහෙම අඩෝ මෙන්න ඉන්නවා බං ඒලියන්. හරිද? මේ ඉන්නේ ඒලියන්. මේ දම් පාටයි උන්ට ඇස් දෙකක් තියෙනවද? ඔව් ඇස් දෙකක් තියෙනවා පේනවද? ඌ මොකද්ද කරන්නේ? ඌ නිකන් ගණකයක් විදිහට මොකද්ද මගුලක් හදනවා. ඌ චිත්‍රායනවත් දන්නේ නැහැ. දැක්කද? ඔහොම තමයි ඉතින් මේ ටික තියෙන්නේ. හරිද? ඌ දැක්කද මේ? හරි ඉතින් මේ මෙතනින් වීඩියෝ එක නවත්තන්න වෙනවා. මොකද ඉතින් මෙතෙන්ට ආපුවම අපිට මෙහෙම කොහෙන්වත් එළියට යන්න විදියක් නැහැ. හරිද? ඉතින් තිබ්බට මෙහෙම ආවනම් එච්චරයි මේ. දැක්කද මෙහෙම ඇතුලෙන් බලද්දි මෙහෙම පේනවා එළියෙන් බලද්දි මෙහෙම පේනවා. ඇතුලෙන් බලද්දි මෙහෙම පේනවා එළියෙන් බලද්දි මෙහෙම පේනවා. ඒක වෙන්න බෑනේ. හරිද? කමන්නේ වෙන්න බැරුණට කමන්නේ. හොරි වෙලා. හරිද? ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? එහෙනම් ඉතින් අද වීඩියෝ නවත්තනවා.